පිළිගන්නවා. අපි වෙලාවටම ටෝකියෝ වලට බහින්න සූදානම් වෙනවා. හරි කැප්ටන් තඩි පිටසක්වල ජීවෙක් නිදැල් ඉන්නවා. අපි ආව හොයාගන්න කොහොමද? විශාල ගිනි බෝල ගාමින් පටන් ගමද? මම ඒකට ආසයි. විශාල ගිනි බෝල ගාමින් පටන් ගමු. කියන්තම් වැඩිකල් ටිකක් දාන්න පුළුවන්. හරි. උපකරණ ටික ගන්න වෙලාව හරි. ටයිටේනියම් නාන්සි. කොහෙද නාස් කරන්න බෑ. මට තමුන්ගේ මෝඩ කැජෙක් කැඩි ඕන්නේ නෑ නරියෝ. ඒ ඇයි කියලා දන්නවනේ. මොකද මම හරි හොඳයි වලහුම්කන් දීලා. අපි කොට බාන තැන ඉන්නේ. හරි එහෙනම් අපි යමු. වැඩ පෙන්නන වෙලාව. කාලේ ඉන්නේ ගුඩ්සිලාද හෙලෝ කිටියද කියලා අපි දන්නේ නැහැ. ඒත් අපි එකට ඉන්නකම් පිට කරන්න බැරි දෙයක් නැහැ. තුනට ගෙනන ටීම් සොනික් කියමු. 1 2 3 නකල්ස් අඩුයි එදම් ගුවන් ගමන් ගැන කතා කරද්දි ගෑම්වත් ෆිල්ම්වත් නැද්ද? අපි මෙහෙන් යනවා යන්න. මෙයාලට ඇටියලන්න දීලා වගේ පරික්ෂාවෙන් ඉන්න. ටේල්ස් මුකුත් නැද්ද? අම්මෝ මේ බලශක්ති තර්ජන සීමාව පාඩින්. ඔන්න බලාගෙන 100ට මිලියනයක්ම ශක්තිමත්. ඔයාලටත් මේක පේනවද? ඒත් ඔයා මගේමයි. ඒ කොහොමද පාට පිස්සු ටික. excuse me අයිවත් මං වගේ පේන්නේ? මම ඒ වගේ නෙවෙයි. ඔහේ මං වගේ. ඔයා මං වගේ උනේ කොහොමද? දන්නවද වැඩක්? මම මේ ප්‍රශ්නය අහන්න අලුත් ඉත්තවෝ කවුද ඔයා? අයිවා මං වගේ පේන්නේ? මේක කාලේ නාස්ති කිරීමක්. ඔයාලට කරදරයක් වෙන්න කලින් මෙතන යනවා. ඔව් සංසුන් වෙන්නේ යාළුවා. පිටුවත් එක්ක ගහගන්න ඕනේ. ඇත්තටම සොනික් මම ගහගන්න කැමතියි. දැන් නෙවෙයි. ඔයා අපිට වාහන වලින් ගහන එක නවත්තලා පොඩ්ඩක් පල්ලෙහාට විත් කතා කරනවා. ඔහෙලා ගන්න එක හෙලිකොප්ටර් එකේ පැන්නේ. මෙතන කතා කරන්න දෙයක් නැහැ. හරි එහෙනම් මේ අපි නකල්ස් එපා. අපි මේක වෙන විදියකට බේරගමු. නකල්ස් වල ප්‍රශ්නයක් නෑ නේද? නෑ කොහෙත්ම නෑ. කවුද මේ කාමයා? මම මේ කලින් සටන් කරපු විද්‍යාවට වඩා නම් මේ අනියම. ඒයි මාත් මෙතන ඉන්නවා හරිද? දැන් ඉඳන් එනවා. එයාට අපි හැමෝටම එකපාර ගහන්න බෑ. හරිස්. ඒ අපි හැමෝටම එකපාර ගැහුවා. දුරුවලයෝ. මගේ පස්සෙන් එන්න හදන්න එපා. සෝනික් මම ඔය බැල්ම දන්නවා. එයාගේ පස්සෙන් යන එක නරක අදහසක්. එහෙමයි කියලා මම නෙවතුනේ කරවද්ද. මම ඉතින් පිළිරි ඉත්තවගෙන් අහන්නේ ඔයා කොණ්ඩේ හදන්නේ කවුද? ඔයාන විදිහට ට්‍රැෆික් එක අස්සෙන් යන්නේ මම කරනවද? අස්සෙන් යනමු. ඔයා පැනලා යන්නේ ඇයි? අපි තාම මේක පටන් ගත්තා විතරනේ. තමස කියවන හැම වෙලේකම මට තමසගේ හොම්බටක් අනින්නමයි හිතෙන්නේ. බලගෙන මට වමනට වගේ. වව්
මෙගාවෝට් 1.21. අයියෝ වීරු කරනවද? සොනික් ඔයා හොඳින්ද? මම හොඳින් යාළුවනේ. මම මේවා ලාන්න කලින් කියන්නේ මම මටම උපායක් විදියට මා ජුදාගත්ත එක පැහැදිලි කරන්න වෙලාවක් නෑ. තනියම ඔයා ඉන්න තිබුණේ. හරිනම් කණ්ඩායමක් වෙන්න ඕන. සම වෙන්න යාළුවා. මට තාම මේ කණ්ඩායමේ වැඩ එච්චර ඔලු නෑ. දැන් මොකද කරන්නේ? හෙට ගන්නකින් උත්තරයක් ලැබෙනකන් මම ආපහු හෙලිකොප්ටරයකින් පනින්නේ. ඒත් අපිට ආපහු එකතු වෙන්න තැනක් ඕනේ. මට එළපෙන තැනක් දන්නවා.